මම අද ආවේ BTC වල 1 hour chart එකට. 1 hour chart එකේදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපි ගහලා තියෙනවා හොඳ කොළ පාටට demand zone එකක්. සාමාන්‍යයෙන් ඔය demand zone වලදී market එක up එකක් යන්න පුළුවන්. දැනට ඒක තමයි අපිට බලා ගන්න තියෙන්නේ ලොකුවට confirmation අඩුයි market එකේ. අපි පොඩ්ඩක් යමු Solana එකට. Solana එකට ගියාම පස්සේ අපිට මේ පහළ ඒරියා එකෙන් බලා ගන්න පුළුවන් ඒ වගේම හොඳ ඩිමාන්ඩ් සෝන් එකක් තියෙනවා. හැබැයි තවම මාකට් එක එතෙන්ට ඇවිල්ලා නැහැ. මේ වගේ අපිට මේ ඩිමාන්ඩ් සෝන් එක ගහන්න පුළුවන්. රයිට්? එතකොට මේ ඩිමාන්ඩ් සෝන් එක ගත්තොත් මෙයා ඉන්නේ 180 ඔන්න ඔය වගේ ලෙවල් එකක. 180 170 ඔය අතර තමයි තියෙන්නේ. රයිට්? මං හිතනවා මේ වගේ තැනකට ආවොත් Solana එක අප් එකක් යයි කියලා. හැබැයි අපි කන්ෆර්ම් කරගන්න ඕනේ මෙතනින් bullish divergence එකක් එහෙම නිර්මාණය වෙනවද කියලා. ඒත් එක්කම අපි යමු Ethereum වලට. Ethereum chart එකට ගියාමත් අපිට මේ හරියේ පහළ ඒරියා එකකින් අපිට බලා ගන්න පුළුවන් Ethereum වල මෙන්න මෙහෙම demand zone එකක් තියෙනවා. right? එතකොට මේක තමයි Ethereum වල තියෙන අපිට පේන demand zone එක. මේ වගේ demand zone එකකට Ethereum ආවොත් අන්න යම් පොඩි ප්‍රමාණයක් අපිට buy කරගන්න පුළුවන් 3700 ඊට පස්සේ 3600 ඔය වගේ level එකක තමයි Ethereum එක තියෙන්නේ. හරි සුබම සුබ දවසක් හැමෝටම. අපි යමු BTC වල 1 hour chart එකට. BTC වල 1 hour chart එකේ ඔන්න අර demand zone එකකින් market එක හැරිලා up එකක් යනවා. ඒත් එක්කම අපි කිව්වා Solana සම්බන්ධයෙන් 180 170 වගේ range එකදී up එකක් යන්න පුළුවන් කියලා. ඒ වගේම 178.5 කියන range එකේ ඉඳලා 186 වෙනකන් ඔන්න Solana එක up එකක් ගිහිලා තියෙන්නේ. 15 minute chart එකට ගියොත් මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. confirmation එකක් දුන්නා. අපි කිව්ව confirmation බලලා තමයි ගන්න ඕනි කියලා. මෙන්න මෙතන හොඳ bullish divergence එකක් Solana වල නිර්මාණය වෙලා තියෙනවා. ඇහි හුරුවට අපි ගත්තොත් එහෙම ඇත්තටම හොඳම bullish divergence එකක්. අපි කියන්නේ ඇහි හුරුව ඒ කියන්නේ experience එක ගොඩක්ම වටිනවා කියලා market එකේ. right? ඔන්න ඔකත් එක්ක market එක යම් කිසි විදියකින් හොඳ up එකක් යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි යමු Ethereum වලටත්. Ethereum වලටත් මම ගිහිල්ලා පෙන්නන්නම්. මේ දේවල් පෙන්නන්න ඕනේ මොකද නැත්තම් කියනෝනේ නැක් කියලා සමහර කට්ටිය right මේ ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මේවා ටික බලමු. Ethereum වලත් අපි කිව්වා 1 hour chart එකේ මෙන්න මේ levels වලදී market එක up එකක් යන්න පුළුවන් කියලා. ඒ වගේම එතනින් bounce වෙලා Ethereum up වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කමයි Ethereum එක අපි 15 minute දැම්මොත් එහෙම එතනත් Solana එකේ වගේම හොඳ bullish divergence එකක් නිර්මාණය වෙලා තමයි Ethereum එක up වුනේ. ඉතින් මේවා හොඳට market එකේ වැඩ කරනවා. right? ඒකයි කියන්නේ හැම වෙලාවෙම confirmation ගන්න කියලා. confirmation ගත්තොත් අපිට හොඳ trade වලට යන්න හැකියාව තියෙනවා.